ජාතික ජනබලවේග ආණ්ඩුව මේ රටේ ජනතාව පත් කරගත්තේ බෞද්ධරයක් කැමැත්තෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනය තාවුරු කරන්න. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. ඒ වගේම අධ්‍යාපනය සමානව සියලු දෙනාට ලබා ගන්න. මොකද අපි දන්නවා රටේ පැවති තත්ත්වයන් තුළ ජනතාව ඊටාම පීඩාවෙන් මිදිකලා හිටිය උන්ට අවශ්‍ය වුණේ යම්කිසි විදියක නිදහසක්, උස්ම ගැනීම. ඒ තත්ත්වය තුළ මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව අද කටයුතු කරමින් ඉන්න ආකාරයේ බරපතල අර්බුදකාරී තත්ත්වයක තියෙනවා. මොකද අපි දන්නවා පෞද්ගලික කාලේ පුරාවටම අධ්‍යාපන ශාස්ත්‍රයේ බරපතල ප්‍රශ්න ගණනාවක් ඒවා තාම වැඩි විසඳුන්නේ නැහැ. නමුත් ඒ තුළ අලුත් ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. මොකක්ද? අද වෙනකොට අධ්‍යාපන පද්ධතියට පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ප්‍රමිතියෙන් තොර සුදුසුකම් රහිත පිරිස් අධ්‍යාපන ගුරුවරයෙක්ට බඳවගෙන තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයට එන්න හොර දොරක් වගේ තමයි මේක අරලා තියෙන්නේ. ඒකට අපි දන්නවා දැන් මේ වෙලාව අධ්‍යාපනවේදී උපාධිය කියන්නේ විශ්වවිද්‍යාලවල වසර 4ක කාලයක් තියෙන උපාධියක්. අද මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් මොකද්ද? මාස 12ක්වත් නැහැ. එතකොට දැන් මේ ඒගොල්ලන්ගේ ප්‍රචාරණ ව්‍යාපෘති විතරක් තියෙනවා මේ මාස ගාන දාලා. ඒකද ඒම කට්ටියට තමයි මේ ආණ්ඩුව පත්වීම් දීලා තියෙන ගුරු සේවය. ඒකට මේකෙන් සම්පූර්ණයෙන්ම අද වෙලා තියෙන්නේ මොකද්ද? දරුවන්ට සුදුසු ගුරුවරු නැති තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම රජයෙන් ඉල්ලීමක් කළා මේක නවත්තන්න. නමුත් තවමත් ඒ සම්බන්ධ විසඳුමක් නැහැ. අපි පැහැදිලිවම සඳහන් කරපු දේ තමයි අපිට වහම මේ සම්බන්ධ සාකච්ඡාවක් ඕනේ. ඒ සාකච්ඡාවේදී ගන්න තීරණත් එක්ක අපි අනිවාර්යෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන කාරණාව. අපිට මේ වෙනකොට එච දවසේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යවරිය සහ අග්‍රාමාත්‍යවරිය විසින්. අපි බලාපොරොත්තු වෙනවා මේකෙදී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද? ඔවුන් අපේ ඉල්ලීම් ලබා දෙනවද නැද්ද කියන කාරණාව. ඒකත් එක්ක අපි තීරණයක් ගන්නවා අපේ ක්‍රියාමාර්ග ගැන. මේ වෙනකොට ආණ්ඩුව මේ අරන් තියෙන තීරණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරපු සියලු පාර්ශ්ව එකඟ වෙලා තියෙන්නේ අපිත් එක්ක මේ කටයුත්ත ඉස්සරහට යන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්. ඒ වගේම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ සංගම් වල නිලධාරීන් සියලු දෙනා අපිත් එක්ක මේකට එකඟ වෙලා තියෙනවා. ඒ වගේම අපි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනත් එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ගේ එකඟතාවය පළ කරලා තියෙනවා. ඉතින් අපි ඒ වගේම ගුරු උපදේශක සංඝම් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා, එකඟ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න, ඒ වගේම මේ අය ගැනීම වහාම නවත්තන්න. ඒ වගේම ගත්ත අයට අපි ආපහු යවන්න. මේකයි අපේ ඉල්ලීම. මොකද මේ සුදුසුකම් නැති පිරිස් මේ අධ්‍යාපන පද්ධතියට දාගෙන ඉන්නේ. අපි දැක්කා දැන් ලියුමක් තියෙනවා අර මධ්‍යම පළාතේ පළාත් අධ්‍යක්ෂක ලබන 18 වෙනිදා විදුහල්පතිවරු කැඳවන්නේ කොහෙටද? පෞද්ගලික විශ්වවිද්‍යාලයකට 18 වෙනිදා. ලියුමෙත් පැහැදිලිවම ලියලා තියෙනවා. ඒ වගේම සමහර කලාප අධ්‍යක්ෂකවරු, සමහර නිලධාරීන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පාඨමාලා ප්‍රවර්ධනයට පාසල් ගාන යන්න ඉඩ දීලා තියෙනවා. ගිහිල්ලා පාඨමාලා ප්‍රවර්ධනය කරන මේ ආණ්ඩුව ඇතුලේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රවර්ධන කටයුතු පාසල්වල කරනවා. විදුහල්පති රැස්වීම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල කරනවා. මොකද මේ? දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පළාත්වල රැස්වීම් ශාලා නැද්ද? පාසල්වල රැස්වීම් බලන්න බැරිද? ඇයි මෙච්චර කල් තිබ්බේ කොහෙද? දැන් කොහොමද කරන්නේ? අපි මේ වෙනකොටත් අපි කියලා තියෙනවා මධ්‍යම පළාත මේ නඩන නාඩගම ගැන. ලබන 18 වෙනිදාත් රැස්වීමක් ඇඳවලා තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පළාත් අධ්‍යක්ෂකගේ අසනෙන් අර ඒගොල්ලෝ දෙන තේකෝප්පෙටයි දෙන කොළ කෑල්ලටයි තමයි මේ රැවටිලා යන්නේ. අතයට ගනුදෙනු වෙනවද අපි දන්නෙත් නැහැ. ඒක නිසා මේක වාම නතර වෙන්න ඕනේ. මේ රටේ 1943 ඇති කරපු කන්නංගර ප්‍රතිසංස්කරණ තුල බලාපොරොත්තුනේ නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම. පෞද්ගලික අධ්‍යාපනය තහවුරු කරන්න නෙමෙයි, පාසල් රජයට පවරාගෙන තමයි මේ නිදහස් අධ්‍යාපනය තහවුරු කරලා තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි දෙන්න, ඒ අය ගුරු සේවයට ගන්න සුදුසුකම් නැති ගුරු සේවයට යන්නේ කොහොමද? අපි දන්නවා මේක තුල වෙන්නේ මොකද්ද? මුදලට අධ්‍යාපනය විකිණීම. සල්ලි තියන අය මෙන්න මේ වගේ හොර පාඨමාලාවක් අදාගෙන අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරයාට උඩින් එන්නේ. උපාධිධාරී ගුරුවරයාත් ගුරු සේවයට බඳව ගන්න 3කට. මෙන්න මේ හොර උපාධිධාරීන් හොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් එන්නේ 2කට. උපාධිධාරීන්ට උඩින් ඉන්නේ. මේක බරපතල කනගාටුදායක තත්ත්වයක්. මේ නිදහස් අධ්‍යාපනයට වින කරන, ඒ වගේම පෞද්ගලික අධ්‍යාපන ප්‍රවර්ධනය කරන මේ ක්‍රියාවලිය නිදහස් අධ්‍යාපනය රකින්නවයි කියන ආණ්ඩුව නවත්තන්න ඕනේ. මොකද මේ ආණ්ඩුවේ ඉන්න පාර්ශවයන් තමයි අපිත් එක්ක මේ නිදහස් අධ්‍යාපනය රකින්න පෞගිය කාලේ පාරට බැස්සේ.
සයිටම් එකට විරුද්ධ පාරට බැස්සේ. සියලු පෞද්ගලිකකරණයේ පාරට බැස්සේ. ඒතර ඒවයි නායකත්ව දරපු අය තමයි මේ ඉන්නේ ආණ්ඩුවේ. ඒක නිසා ඌන්ට වගකීමක් තියෙනවා නවත්තන්න. එම නොවුනොත් එක දිනේ අපිට මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ග ශක්තිමත් ගන්නවා. මොකද මේ රටේ අධ්‍යාපනයට වින කරපු හැම අවස්ථාවකම ජනතාවත් පාරට ආවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ සම්බන්ධයෙන් අවදියෙන් ඉන්න, මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගයත් එක්ක එක්කව වෙන්න කියන කාරණාව අපි පැහැදිලිවම කියන්න කැමතියි. අපි අධ්‍යාපන අපේ ගුරු විද්‍යාලයේ සන්දානය යටිට අධ්‍යාපන ඇමතිවරයා අපි සඳහන් කරලා තිබ්බා අපිට මේ අපිට වහම කඩිනමින් සාකච්ඡාවක් අවශ්‍යයි කියන කාරණාව. එම සාකච්ඡාවක් නොවුනම අපි ක්‍රියාමාර්ග වලට යනවා කියන කාරණාව පැහැදිලිවම කියලා තිබ්බේ. ඒක අපිට දැන් ඊට දවසේ අපිට සාකච්ඡාවක් දීලා දෙනවා අධ්‍යාපන ඇමතිවරිය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඒ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන අපි අපේ ඉල්ලීම් ඇයට ඉදිරිපත් කරන්න. එම සාකච්ඡාව යම් මේකින් ලිඛිත දායකයන්ට යන්න ඔක්කොමලා කියන දැන් ඊළඟට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනකොට මොකක්ද දැනට තීරණය කරන්නේ අපි දැනට කරන ක්‍රියාමාර්ගය පිළිබඳව අපි ගුරු විදුහල්පති සංවිධාන පමණක් නෙවෙයි අපි අධ්‍යාපන පරිපාලන සේවයේ වෘත්තීය සමිතිය, ඒ වගේම ගුරු අධ්‍යාපන සේවයේ වෘත්තීය සමිතිය, ගුරු උපදේශක සේවයේ වෘත්තීය සමිතියත් එක්කත් කතා කරලා තියෙනවා. ඒ වගේම අපි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනත් එක්ක මේ කතා කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා සියලු දෙනා ඒකාබද්ධ වූ ක්‍රියාමාර්ගයක් ගන්න, සියලු දෙනාම එකඟ වෙන ක්‍රියාමාර්ගයකට අපි යන්න. ඒ කියන්නේ නැවතත් අඛණ්ඩ වර්ධනයකට යන්න සූදානම්. දැන් පැහැදිලිවම අපිට මේ කියන්න තියෙන්නේ ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග තමයි තීරණය වෙන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගවල ප්‍රමාණය මොකක්ද කියන කාරණාව.